ඊළඟට slow system call ඉන්ට එකන ඉන්ට්‍රප් කියන එකට INTR කියලා ඉන්ට්‍රප් කියන එකට දෙන ඉන්න ඒතකොට මේක කියන්න මේ ඉන්ට්‍රප්ටඩ් සිස්ටම් කෝල් ගැන ගැන මෙහෙම ඉන්ට්‍රප්ටඩ් මේ රැකැවිල්ලා සිස්ටම් එක මේ ඉබේම ෂඩ්ඩවුන් වෙන එක වලක්වන්න තමා මේක කරන්න එතකොට මොකක්ද මේක වෙන්නේ මේ ස්ලෝ සිස්ටම් කෝල් මේම තිබ්බා මේ කියන්නේ මේ කියන්නේ අර අපි කලින් කතා කරේ ඇක්සෙප් එක මේ බ්ලොක් මේ කෝල් මේ ෆංක්ෂන් එක කියන්නේ ඒක බ්ලොක් කරලා තියෙනවා ස්ටීප් කරලා මේ සිස්ටම් එක මෙතෙන්ට ක්ලයින්ට් කෙනෙක් එනකම් කනෙක්ට් වෙනකම් ඊට පස්සේ රීඩ් මේකත් මේ එහෙම තියෙන එකක් ඒ කියන්නේ ක්ලයින්ට් ඩේටා සෙන්ඩ් කරනකම් මේ රීඩ් එක බලාගෙන ඉන්නවා මේ ක්ලයින්ට් ඩේටා එවයි කියලා. ඒ වගේ ඒවා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ තමා මේ වගේ ස්ටීප් වෙලා තියෙන එකක් මේ බ්‍රේක් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් වුණාම මේ අර අපි කලින් කතා කරේ මේ චයිල්ඩ් කෙනෙක් මේවා වුණාම ඒ සිග්නල් එකක් එවනවා ඒ වගේ සිග්නල් එකක් එව්වහම වගේ මේ ඒ වගේ බ්ලොක් වෙලා තියෙන වෙලාවක මේ ඔපරේටින් සිස්ටම් එකට මේ කර්නල් එකට එනවා මේ වගේ මේ සිග්නල් එකක් චයිල්ඩ් ප්‍රොසෙස් එකක් ඩයි වුණා කියලා චයිල්ඩ් කියලා හිතන්න එතකොට මේ OS එක මේ ඉන්ටරප්ට් කරනවා අර මේ සිස්ටම් කෝල් එක මේ අපේ බ්ලොක් කරලා තියෙන සිස්ටම් කෝල් එක බ්ලොක් කරලා තියෙන එක මේ ඉන්ටරප්ට් කරලා අරකට පැනපු හින්දා මේ එර එකක් මේ රිටර්න් වෙනවා මේ -1 රිටර්න් වෙලා මේ එර එක රිටර්න් වෙනවා එර එක තමා මේ ඉන්ට ආර් කියන්නේ එතකොට ඒකට මේ ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙනම් මේ මොකක් හරි මේක මේ රිටර්න් වෙලා මොකද්ද මේ අපි මොකක් හරි බ්ලොක් වෙලා ඉන්න වෙලාවක මේ ඉන්ටරප්ට් වුණොත් එහෙනම් මොකක් හරි සිග්නල් එකක් ඇවිල්ලා ඒ අර ඉන්ටරප්ට් වෙලා මේ බ්ලොක් වෙලා තියෙන එක බ්‍රේක් වෙනවා බ්‍රේක් වුණාට පස්සේ ඒ බ්‍රේක් උන එක මේ බ්ලොක් වෙලා තියෙන එක මේ ඉන්ටරප්ට් වුණාට පස්සේ ඒක බ්‍රේක් වෙනවා එතකොට ඒක ෆේල් වෙලා මේ -1 රිටර්න් වෙනවා එතකොට ඒක එරර් එකක් වෙනවා මේ ඒක එරර් එකක් එරර් එකේ නම්බර් එක මේ එරර් කෝඩ් එක තමා මේ int කියන්නේ එතකොට ඒක මේ ෆික්ස් කරන්න පුළුවන් කෝඩ් එකෙන් කොහොමද මේ ඉන්ටරප්ට් එකක් මේ වුණාට පස්සේ ආපහු සැරයක් මේක රීස්ටාර්ට් කරන්න කියලා. ඒකට අපිට for loop එක ඇතුළට මේ දැම්ම හැකි මේ මෙතන උදාහරණ විදිහට වගේ මේ මොකක්ද if මේකක් දාලා එරර් එකක් විදිහට මෙතන මේක රිටර්න් වුණොත් එහෙනම් මේක ඒක int r නම් මේ continue මේ for loop එක ආයෙ අලුතෙන් පටන් අරගෙන මේවා කරන් continue මේක දුන්නාම continue කියන්නේ මේ for loop එකක් ආපහු මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ මේ වෙන එරර් එකක් නම් මේ එරර් එක accept කරන්න කියලා ඒ විදිහට දුන්න හැකි සරලව ඊට පස්සේ මේ වෙන ක්‍රෑෂ් වෙන සිනාරියෝස් තම මෙතන කියන්නේ මේ termination of the server process කියන්නේ මේ server process එක මේ මොකක් හරි වෙලා terminate වෙනවා ඒත් මේ child process
ඒත් ක්ලයන්ට් එතකොට දැනගන්න මේ මොකක්ද මේක මේ සර්වර් ප්‍රොසෙස් එක ටර්මිනේට් වෙලා කියලා හරියට මේ මොකක්ද වෙන්නේ කිව්වොත් එහෙම මේ මුලින්ම මේ ඇඩ්මිනිස්ට්‍රේටර් මොකක් හරි වෙලා චයිල්ඩ් සර්වර් ප්‍රොසෙස් එක ක්ලීන් කරනවා මේ සර්වර් එක ඊට පස්සේ මේ ෆයිල් මේ අර අතන තියෙන මේ ID එක කියන්නේ මේ ෆයිල් ඩිස්ක්‍රිප්ටර් එක ඒ කියන්නේ මේක මේ FD එක අයින් මේ ක්ලෝස් කරනවා ඒක ක්ලෝස් වෙනවනේ කොහොමදත් ඔටෝමැටික් මේ එතකොට ඊට පස්සේ මේක ඊට පස්සේ ක්ලෝස් වුණාට පස්සේ මේ සාමාන්‍ය විදිහට ෆින් එකක් යවනවා ඒත් මේ කියන්නේ මේක ඉවරයි කියන්නේ ඒ වුණාට මේ ක්ලයන්ට් මේ රිප්ලයි කරනවා මේ ඒක හම්බුණා කියලා ඒත් මේ ක්ලයන්ට තේරෙන්න මේක හුඟක් මැද්දේදී මේ බ්‍රේක් වුණ හින්දා මේ සර්වර් එක ගිහිල්ලා කියලා එතකොට මේ සර්වර් එක ටර්මිනේට් වෙලා කියලා මේ ෆින් පැකේජ් එක හම්බුණාට එතකොට මේ ෆින් පැකට් එක හම්බුණාට එතකොට මේ මොකක්ද ප්‍රශ්නේ කිව්වොත් එහෙම ක්ලයන්ට් මේ try කරනවා තාම මේකේ read and write ඒවට ඒක මැද්දේ බ්‍රේක් වුණ හින්දා මේ TCP මේ සර්වර් එක රිප්ලයි කරනවා මේ RST වලින් ඒ කියන්නේ මේ රීසෙට් පැකට් එක යවනවා මේ රීසෙට් පැකට් එක යවනවා මේ ප්‍රොසෙස් එක ඩෙඩ් කියලා කියන්න ඊට පස්සේ මේ crashing of server host the computer suddenly lose power what happened the server machine drops dead instantly no fin packet is sent because the OS didn't have time to shut down properly the client reacts the client sends data that waits for the acknowledgement when no ACK arrives the client TCP assume the packet was lost and continuously retransmits it මේක මේ ක්ලයන්ට් දන්නේ නැති හින්දා ඒක දිගටම මේ යවනවා එතකොට විනාඩි 9ක් විතර යවනවා කියලා කියන්නේ නෑ කියලා දන්නේ නැතුව එකම පැකට් එක ටයිම් අවුට් වෙනකම්ම එතකොට එරර් එක තමා TCP gives up and returns a timeout error. Crashing and rebooting of server host. What happens? The server crashes instantly but reboots before the client notices. The server OS loses all memory of the previous connections. The client reacts. The client application finally sends some data to rebooted server. The newly rebooted server TCP receives data for a connection it didn't recognize. It immediately responds with SRT packet. The client application receives an econ reset connection reset by peer error. ඊට පස්සේ
shutdown of the server host, a normal trigger restart shutdown. The administrator types the shutdown or reboot command. The OS acts the OS the init process sends a signal return to all running processes, giving them a few seconds to exit gracefully. If they didn't, it sends signal to force kill them. Because the process terminated by the OS, all open sockets are closed normally. The server ends fin packet to all connected clients, making the scenario exactly the same as scenario 1. මේක වගේ process එක dead වෙනවා. The danger of SIG pipe. The signal is directly tied to the crash scenario above. What is SIG pipe? If a client receives an REST from a server, meaning the connection is definitely broken, but the client application ignores it and attempts to write to the socket again, the operating system generates a SIG pipe signal. The default action by default, receiving a SIG pipe signal will immediately kill your process. The default receiving a the rule, the network application must always catch and ignore the SIG pipe signal so that one broken client connection doesn't crash the entire program. Okay, ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න බලන්න ඕනේ.